ශාන්? එයා එන්නේ ඉස්සරහට. කවුද ශාන්? එයා එන්නේ ඉස්සරහට. සර් යකෝ හීනයක්ද? ඔය දොර අරන් ඇවිල්ලා වාඩි වෙන්න. යකෝ මට අලුතෙන් දොරක් ගේන්න වෙයි. දොර ඔහම හයියෙන් වහන්නේ නැහැ. දොර වහන්නේ මීට. හරි සර්. දැන් ආය දොර ඇරලා වැහුවා කියලා මුකුත් වෙන්නේ නැහනේ. ඉතින් සර්නේ හිමින් වහන්න කිව්වේ. මේ මාතෘකාව නවත්තලා අපි වෙන මාතෘකාවකට යමු. ඒ කොහෙද ඔය යන්නේ? සර්නේ කිව්වේ දැන් වෙන මාතෘකාවට යන් කියලා. අනේ අම්මපා ඇවිල්ලා වාඩි වෙනවා. දැන් ඔය දොර වහන්නේ අපේ තාත්තද? සර්ගේ තාත්තත් මෙහෙද වැඩ කරන්නේ. මගේ කුණුවර පහ ගන්න නැතුව ඔය දොර වහනවලු. දොර ලොක්කුන්නේ නැහැ නේද? සර්නේ හිමින් වහන්න කිව්වේ. හිමින් කියන්නේ චුට්ටක් අයියෙන් වහන්න. කඩපන්. උඹලගේ නෙමෙයිනේ මේවා. අනේ අම්මපා මට එන කේන්තියක්. මොනවද ඒ බිව්වේ? වමනේ පෙත්තස්ස. ඒ මොකටද? මට මේ වාහන වල ට්‍රැවල් කරන්න අමාරු නිසා. ඉතින් වමනේ පෙත්තක් එහෙම බීලා මේ වැඩේ පටන් ගන්න බැලුවේ සර්. සෙට් එකෙන් වැඩ කරනවා සර්. දැන් මෙතන ට්‍රිප් එකක් යන්න දාවේ. උදේ පාන්දර මගේ යකා උස්ස ගන්න නැතුව කරුණා කරලා පාඩුවේ ඉන්න. කොහමද සර් කස්ටමර්ස්ලාට කතා කරන්නේ? හරි. දැන් වාහන වලේම නැගලා තියෙනවද මීට කලින්? ඔව් වාහන ගොඩක නැගලා තියෙනවා. ගොඩක් හොඳයි. එහෙනම් ලොකු එක්ස්පීරියන්ස් එකක් එමෙ ඇතිනේ. පොඩි කාලේ ඉඳලම නේ සර්. හරි. එහෙනම් දැන් වාහන ස්ටාර්ට් කරලා ගන්නකෝ. මේක මේ කොතනින්ද සර් ස්ටාර්ට් කරන්න තියෙන්නේ? දැන් නේද කිව්වේ පොඩි කාලේ ඉඳන් ලොකු වාහන වල නැගලා තියෙනවා කියලා. ඔව් ඉතින් මේ ඉස්කෝලේ ගෙදර නඩුව බස් එකේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ගෙදරට බඩුව එහෙම වැඩිපුර තියෙනකොට මේ ස්ට්‍රීට් එක ගිහිල්ලා තියෙනවා. ආයේ මේ අපේ ගමේ ෂර්මිලාගේ එන්ටොක් එකෙත් ගිහිල්ලා තියෙනවා සර්. එහෙම බැලුවොත් හැම වාහනයකටම නැගලා තියෙනවනේ. ඔව් සර්. ටීවිල් වලට, ඔව් සර්. බස් වලට, ඔව් සර්. මනුස්සයෝ මං ඇහුවේ මේ වගේ ඩ්‍රයිවිං සීට් එක ඉඳගෙන මේ වගේ වාහනයක් ස්ටාර්ට් කරලා හරි තියෙනවද කියලා. මොකද දන්නව නම් සර් මම ලර්නර්ස් එක්කට එන්නේ නැහනේ. ඒකත් ඇත්තනේ. සර් මතක් වුණා සර්. මං අපේ ගමේ මේ ඩිකාගේ කාර් එකෙත් ගිහිල්ලා තියෙනවා සර්. ඔව් සර්. ඒ කාර් එකේ සයිලන්සරේ බීට් සද්ද ඇහිච්ච ගමන් මුළු ගමම දන්නවා සර් ඩිකාගේ කාර් එක කියලා. මේ වාහනේ සයිලන්සරේ බීට් එකක් ගහලා තිනවා සර්. තමුසෙර මාව පිස්සෙක් වගේද පේන්නේ ආ? කස්ටමර්. හරි. දැන් අහගන්න. A B C D E F G H I J K L. යකෝ මට දැන් මෙතන ඉංග්‍රීසි පාඩමක් උගන්වන්න තියෙනවා. නෑ සර් පොඩි කාලේ අපි ඉංග්‍රීසි ටීචර් ABC කියලා කිව්වන් පස්සේ අපි ඉතින් ටික කියනවා සර්. මේ ඒ පුරුද්දට කියුනේ. හරි. දැන්වත් මේ මගුල ඉංග්‍රීසි පන්තිය නවත්තලා මං කියන දේ අහගන්න ඕයි. හා සර්. A B C ඒ කියන්නේ වාහනයක දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට වෙනකන් ඇක්සලරේටර්, බ්‍රේක්, ක්ලච් කියන එකට. ඒකට තමයි A B C කියන්නේ. ඉතින් සර් අපිට ඕක වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට CBA කියලා ගන්න බැරිද සර්? යකෝ මල්ලි මගේ මල පන්නන්න දෙපා බං. කස්ටමර්. හරි. දැන්වත් හරියට මං කියලා දෙන දේ අහගන්න. මේ තියෙන ස්ටීරින් වීල් එක, මේ ගියර් එක, මේ තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක. අර තියෙන්නේ ඇක්සලරේටරේ බ්‍රේක් එක, ක්ලච් එක. ඔන්න මං තව එකපාරක් කියලා දෙනවා. හොඳට අහගන්න. මේ තියෙන්නේ ස්ටීරින් වීල් එක, මේ තියෙන්නේ ගියර් එක, මේ තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක, අර තියෙන්නේ ඇක්සලරේටරේ බ්‍රේක් එක, ක්ලච් එක. හරි. මං දැන් ඇඟිල්ලෙන් පෙන්නගෙන යනවා. ඔයාලා මම කියාගෙන යන්නේ. ස්ටියරින් වීල් එක, ගියර් එක, හෑන්ඩ් බ්‍රේක් එක. දැන් මම මොකද්ද කියලා දුන්නේ? මේ ඇවිල්ලා ස්ටියරින් වීල් එක, මේ ගියර් එක, මේක හෑන්ඩ් බ්‍රේක් එක. ඉතින් ඒකනේ සර් මං හරියටනේ කිව්වේ. දැන් මේක ස්ටියරින් වීල් එකද? මේක ගියර් එකද? මේක හෑන්ඩ් බ්‍රේක් එකද? හරිනේ සර්. මම හරියට තමයි කියලා තියෙන්නේ. සර්නේ ප්‍රශ්න මාරු කරලා අහලා තියෙන්නේ. මොකක්? සර් කියලා දුන්න විදිහට ඒ පිළිවෙලටම ඇහුවනම් මන් දීලා තියෙන උත්තරේ හරිනේ සර්. සර්නේ වැරදියට ප්‍රශ්න අහලා තියෙන්නේ. යකෝ මේව කඩපාඩම් කරනේව නෙමෙයි බං. කස්ටමර්. මොනවාද සර් බිව්වේ? යකෝ ඒ මගේ ප්‍රෙෂර් පෙත්ත බිව්වේ බං. හරි. දැන් අපි යමු ගියර් පාඩමට. මේ මොකද්ද? ස්ටීරින් වීල් එක. යකෝ මං ඔබට කිව්වා මේක කඩපාඩමින් කරන්න බෑ බං. මේක ගියර් එක. ගියර් එක. යකෝ මේ ගියර් එක.
මේ ඇවිල්ලා ෆස්ට් එක, මේ සෙකන්ඩ් එක, මේ තර්ඩ් එක, මේ ෆෝර්ත් එක, මේ ෆිෆ්ත් එක, මේ රිවර්ස් ගියර් එකත් එක්ක ගියර් ඔක්කොම 6යි. ඔබ මොකද්ද ඔය බලන්නේ? එක චියර් එකක් මෙතන තියෙනවා. ඉතින් චියර් පහ නැහැ නේ සර්. මාව තරහ ගන්න එපා බං. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ වාහනේ ඩ්‍රිෆ්ට් කරන්න උගන්නනවද? ජෝකේ අම්මට යකෝ. තෝ මෙතන ගියර් පහ ගැන දන්නේ නැහැ. එනවා මෙතන ඩ්‍රිෆ්ට් ගහන්න. අවුරුදු 19ක පළ පුරුද්දක් ඇති සිංහ මොබයිල් වෙතින් ඔබට අවශ්‍ය ඕනෑම ජංගම දුරකථන මාදිලි බෑක් කවර්ස්, ටෙම්පර් ග්ලාසස්, බැටරිස්, කේබල්ස්, චාර්ජර්ස්, ඉලෙක්ට්‍රොනික උපාංග සහ තවත් අමතර කොටස් මාස 3 සිට අවුරුද්දක් දක්වා වගකීමක් සහිත තෝක සහ සිල්ල මිලට අපෙන් ලබාගත හැක. ඒ වගේම ඔයාලට සිංහ බ්‍රෑන්ඩ් එකෙන් චාර්ජර්ස්, කේබල්ස්, බැටරිස් ස්පෙෂල් රේට් එකකට ස්පෙෂල් වොරන්ටි එකකින් ගන්නත් පුළුවන්. නගින්න. ළමයා හොඳට ආගන්න. මේක ස්ටීරින් වීල් එක. මේක ගියර් එක, මේක ක්ලච් එක, මේක බ්‍රේක් එක, මේක ඇක්සිලරේටර්, මේක රේඩියෝ එක, මේක හෑන්ඩ් බ්‍රේක්. මේක නාය, මේක කට, මේක බඩ, මේක මගේ කකුල. මේක වින්ඩ් ස්ක්‍රීන් එක, මේක සයිඩ් කණ්ණාඩිය, මේක කාපට් එක, මේක ෂීට් එක. මොනවා බෙඩ් ෂීට් එකද? එහෙනම් පොරවගෙන නිදාගන්න. නගින්න පුතා. ඕබම්මෝ නෑනේ. ඕ පුතා. සර්. මොකේ ඔඩියෝ එක විතරයි නෑ, වීඩියෝ එක පේන්නේ නෑ. සර් මම මෙහෙ. කොහෙද? ඔය කොහෙද මිනිස්සු නැගලා ඉන්නේ? සර් නේ කිව්වේ නගින්න කියලා. අයියෝ බයිනවා බිමට නැත්තම් මට නගිනවා. වාහනේ ඉස්සරහම එකපුවම මොකක්ද දැනද කරන්න ඕන? බෙල්ට් එක දාගන්න එක. ඒක මං ගෙදරි දැම්ම දාගෙන ආවද? මොකක්? බොරු නෙවෙයි සර්, මේ බලන්නකෝ. මේ අම්මපා. අනේ බයින් එපා සර්. අලු පාට බෙල්ට් එක නෙවෙයිද දාගෙන ඉන්න ඕනේ කිව්වේ. හැබැයි මේකේ දුඹුරු පාටක් තියෙනවා. මේක අනිත් පැත්ත ගැහුවම පාටත් එක්ක මාරු කර කර දාන්න පුළුවන්. දාගෙන ගිහින් ඔබේ මම ඉතින් ඔබට කියන්නේ. ඔය මොකක්ද ඔය කරන්නේ? ඉතින් සර්, මේ බෙල්ට් එක දාන්න ඕන නම් මේ බෙල්ට් එක ගලවන්න ඕනේ නේ. පාට දෙකේ බෙල්ට් තියෙනවද බං? ඔව්නේ බං. කොහෙන්ද ගත්තේ බං? සංකයිතින් ගත්තේ බං. කොහොමද එහෙම පාට දෙකක් තියෙන්නේ බං? මේක ගලවලා අනිත් පැත්ත හැරෙව්වම අනිත් පාට බං. ඕ මරුනේ බං. එතකොට ඔය බන්නේ කොහෙන්ද බං? මේක අපේ ගෙට පහල තියෙන දුම්හිඳ කැෆේ එකෙන් ගත්තේ බං. කැලක් දීපන්කෝ බං. කාලා බලපංකෝ බං. රසයි නේද බං? උඹටත් ඕනද බං? Good morning, sir. good morning Sir, මන්නම් ඉතින් මොකොත් දන්නේ නෑ, sir. අපි විතරක් මේ දැනගෙනනේ ආවේ. අනේ ඕක මොකද්ද? ඒකටනේ මං ඉන්නේ. අනේ, sir නම් හරි. අනේ ගෑනු ළමයි ඔක්කොම මට එහෙම තමයි කියන්නේ. උඹලා බලන්න පස්සට. මම උඹලට පස්සේ කියලා දෙන්නම්. මේක තමයි ස්ටීරින් වීල් එක. මේක තමයි ගියර් එක. ඇයි පැහැදිලි නැද්ද? නෑ, sir. බලාගෙන පරිස්සමෙන් තුවාල වුණාද මන්දා. ඔය මොකද්ද ඔය කරන්නේ? කොල්ල මාව දාලා ගියු දවසින් ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මට මැරෙන්න ඉඳලා තියෙන්නේ, sir. ඒත් ඒ දේ තනියම කරගන්න බෑ. ඇයි ඔය දැන් එහෙම කියන්නේ? ඉතින් මැරෙන්න යනවා නම් මොකටද මේකප්? දුලාක්ක මේ පදින්න යන විදිහට කොහොමද දන්නවා? අපි ලොරි එක හැප්පිලා කුඩු වෙලා චප්ප වෙලා මැරෙන්නේ. ඉතින් ලස්සනට ඉන්න එපා, sir මැරෙද්දි. ඈ ඇයි ඔයාලා දැන් මේකප් දාන්නේ? කිව්වා වගේ හැපිලා මැරුණොත් සර් පිළිවෙලට ඉන්න බෑ. පිළිවෙලත් අපිව පෙන්නයි නේ. දැන් කියන්න බලන්න එයා වාහනය ඩ්‍රයිව් කරගෙන යනවා කියලා. ඔයාට දකුණු පැත්තෙන් වාහනයක් ඕවර්ටේක් කරොත් හරි වම් පැත්තෙන් වාහනයක් ආවොත් හරි එයා කොහොමද බලන්නේ? මේ පැත්තේ නම් වාහනයක් නෑ සර්. මේ පැත්තෙත් වාහනයක් නෑ සර්. එතකොට කෙලින්ම පිටිපස්සෙන් වාහනයක් ආවොත් කොහොමද බලන්නේ? සර් ලොරියක් එනවා සර්. එතකොට කවුද යකෝ වාහනේ පදින්නේ? මං තමයි සර්. උඹ කොයි වෙලාවෙත් මෙතනට ආවේ?
මොකක්ද ඔය කරන්නේ? මේ දේවල් කරාම සර්ලම ගන්නන්න ඕනේ නැහැ. අපිට දේවභක්තියම මේ හැමදේම පුළුවන් වෙනවා. එතකොට හරිද? නෑ සර්. තව ඒවා තියෙනවා. පොඩකින් පොඩ. දැන් ඔක්කොම හරිද? හරි සර්. එහෙනම් ගමුකෝ බලන්න. අප්පා මේ මං හිතුවා සර් මේ ලයිසන් තියෙන කෙනෙක් කියලා. බලද්දි මේ එල් බෝඩ් යන්නේ. එහෙනම් අවුලක් නැහැ. Action. මේක තමයි ජියර් එක. නායක ජීර් එක. ස්ටීරින් වීල් එක. ඔක ජීර් එක. හරි හරි. යකෝ ඒ කොහෙද ඉන්නේ? තේන කිව්වේ නගින්න කියලා. නගින. Action. මේ පැත්තට වාහනයක් නෑ සර්. සර් මේ පැත්තට ලොරියක් එනවා. බලවන්නතර යන්න. කාලා බලපංකො බං. ඔක්කොම කණ්ඩේ පාපන් දැන් මුට දෙන්න ලබ්බද බං? මෝඩ හරකා මේ මොනසෙට දෙන්නේ මොකද්ද? අයියෝ. ආයෙකම ගන්න ආගන්න ගනි එළියට මේක කාලා වේගම දෙමු. Action. එතකොට මේ පැත්තෙන් වාහනයක් ආවොත් සර්. අයියෝ. ඩයලොග්. ඔය මොකක්ද ඔය කරන්නේ? මේ දේවල් කරාම සර්ම ගන්නන්න ඕනේ නැහැ. hina වෙන්න එපා. මේක තමයි hina වෙන්නේ. මගේ ඕනේ යව. මගේ සුර තල්ලක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන පිළිබින්දු හදම එකක් ඒ වාගේ. ෂටස් කීතිය. ඔය කොහොම මේ බලන්න. Action. මේ පැත්තට වාහනයක් නෑ සර්. කියන්න. එතකොට පිටි කෙලින්ම පිටිපස්සේ වාහනේ උඩට ගිහලා යකෝ.